ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد මුළු විශ්වතලයේම පරිපාලනය කරන සර්වබලධාරී අල්ලාහ් දෙවියන්ට සියලු ප්‍රශංසායි වේවා. මෙම වැඩසටහන සඳහා සහභාගී වී සිටින මුස්ලිම් නොවන සහෝදර සහෝදරියන්ට ඒ වගේම මුස්ලිම් සහෝදර සහෝදරියන් සියලු දෙනාටම සාමය ලැබේවා. මේකුත් වැඩසටහන ගැන ඔබ සියලු දෙනාම ආරංචි කරලා ඇති. ඒ වැඩසටහන් වලට සහභාගී වෙලා ඇති. ඒ සියලුම වැඩසටහන් වලට වඩා වෙනස් වූ ජාතික අතර සමගිය සහයෝගය ආරක්ෂා කිරීම සඳහා පදනමක් වශයෙන් පවත්වනා වූ මෙම වැඩසටහන ඉස්ලාම් හිඳීමක් පැනේට පිළිතුරු වැඩසටහන යනුවෙන් ශ්‍රී ලංකා තෞහීද් ජමාත් සංවිධානය විසින් සූදානම් කරනවා. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ මුස්ලිම් වරුන් වශයෙන් ජීවත් වන අපි අදහන ආගම ධර්මයේ විශ්වාසය ප්‍රතිපත්තිය අපි අනුගමනය කරන නීති රීති පිළිබඳව මුස්ලිම් නොවන ජනතාව තුළ නොයෙකුත් ආකාරයේ සැකසංකාවන් අතුවන්නට බොහෝ ඉඩ ප්‍රස්ථා තිබෙනවා. එම සැකයන් පිළිබඳව මුස්ලිම් වරුන් හා ඉස්ලාම් ධර්මයේ පිළිබඳ අටගන්නා වූ ප්‍රශ්න පිළිබඳව නිවැරදි අවබෝධයක් අන්‍යෝන්‍ය වශයෙන් ලබා ගැනීම ශ්‍රී ලංකාව වැනි බහුජාතීන් ජීවත් වන රටක ආගමික සහජීවනය හා ආගමික සමගිය වර්ධනය කිරීම සඳහා අතිශයින්ම ප්‍රයෝජනවත් වන බව අත්‍යවශ්‍ය වන බව අප කාටත් දෙවන මතයක් තිබෙන්නට බැහැ. ඒ අනුව ඉස්ලාම් ධර්මයේ තුළ අප අනුගමනය කරන සියලුම කාරණාවන් පිළිබඳව ඔබ තුළ අටගන්නා සැකසංකාවන් ඍජුවම විමුක්තවම අපගෙන් ප්‍රශ්න කර ඒ පිළිබඳව ඉස්ලාම් ධර්මයේ ධර්ම මතය මුස්ලිම් නොවන සහෝදර සහෝදරියන් අවබෝධ කර ගැනීම තුළින් අන්‍යෝන්‍ය වශයෙන් ජාතීන් අතර සුහදතාවයක් ඇති කර ගැනීමට ඒ මහඟු අවස්ථාවක් කර ගැනීම සඳහා තමයි මෙම වැඩසටහන අප සූදානම් කර තිබෙන්නේ. වර්තමානයේ ශ්‍රී ලංකාව වැනි රටක් තුළ පවත්නා වූ ඒ සමාජ අර්බුදවලට නියත වශයෙන්ම මෙම වැඩසටහන තුළින් ඉතාම විශිෂ්ට වූ අගනා වූ පිළිතුරක් ජනතාව තුළට ලැබෙවි කියන ඒ උදාර අරමුණෙන් අපි මෙම වැඩසටහන පවත්වනවා. මෙම වැඩසටහන සඳහා හලාවත ශ්‍රී ලංකා තෞහීද් ජමාත් ශාඛාව නොයෙකුත් ආකාරයේ උත්සාහයන් දරලා එම වැඩසටහන සූදානම් කර තිබෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම හලාවත ප්‍රදේශයේ හලාවත නගර සභාවේ නගරාධිපති නීතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මැතිතුමා අපට නන් අයුරින් සහයෝගය දක්වා තිබෙනවා. එතුමාට ප්‍රථමයෙන් අපි ස්තුතිය පුද කරනවා කර එතුමා සමග අපට මෙම වැඩසටහන සාර්ථකව පවත්වා ගැනීම සඳහා හිටපු නගරාධිපති නීතිඥ ශ්‍රීනි පෙරේරා මහත්මයා ඇතුළු හලාවත නගර සභාවේ නිලධාරීවරුන් කීප දෙනෙක්ම අපට නන් අයුරින් සහයෝගය ලබා දී තිබෙනවා. ඔවුන්ව මෙම අවස්ථාවේදී අපි ගෞරවපූර්වකව සිහි කරමින් කෘතඥ වෙමි. මෙම වැඩසටහන සර්වබලධාරී දෙවියන්ට ප්‍රශංසා කරමින් අපි ආරම්භ කරනවා. සහෝදර සහෝදරියනි, ඉස්ලාම් ධර්මය යනුවෙන් ලෝකුරා එක් ධර්මයක් මුස්ලිම් වරුන් විසින් අදහම් ලබනවා. එම ධර්මය අපහට පවසන කරුණු කාරණා ගැන මුස්ලිම් නොවන ජනතාවට පැහැදිලි කර දීම අපගේ වගකීමක් හා යුතුකමක්.
එසේ මා පවසන්නට හේතුව වර්තමානයේ බොහෝ මුස්ලිම්වරු ඉස්ලාම් ධර්මයට විරෝධීව හා ඉස්ලාම් ධර්මයේ තිබෙනා වූ කරුණු කාරණා පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැතිකම හේතු කොටගෙන ඉස්ලාම් ධර්මයට පරිබාහිර වරකුත් කටයුතු මුස්ලිම්වරු විසින් සිදු කරමින් තිබෙනවා. මුස්ලිම් නොවන ජනතාවට ඉස්ලාම් ධර්මයේ පිළිබඳව වටහා ගැනීමට තිබෙන ඉඩ ප්‍රස්තාවන් බොහෝ සෙයින් සීමා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම භාෂාමය ප්‍රශ්නයක් තිබෙනවා. සිංහල භාෂාවෙන් ඉස්ලාම් ධර්මයේ පිළිබඳ දැනුම බෙදා හදා ගැනීමට තිබෙනා වූ අවස්ථාවන් ඉතාමත් විරලව තිබෙනවා. මේ කරුණ නිසා මුස්ලිම් නොවන සහෝදරවරු ඉස්ලාම් ධර්මයේ පිළිබඳ වටහා ගැනීමට ඔවුන් විසින් කරන්නා වූ එකම දේ තමයි මුස්ලිම්වරුන්ගේ ඒ හැසිරීම් රටාව පිළිබඳව අධ්‍යයනය කිරීම, මුස්ලිම්වරුන්ගේ ක්‍රියා විලාසය පිළිබඳ අවධානය යොමු කිරීම. එසේ යොමු කිරීමේදී මුස්ලිම් ජනතාව කරන්නා වූ කරුණු කාරණා වැරදි වන විට ඒ මුස්ලිම් ජනතාව අවබෝධ කරගෙන තිබෙනා වූ ධර්මය වැරදිව තිබෙන විට මුස්ලිම් නොවන සහෝදරවරුන්ට සහෝදරියන්ට ඉස්ලාම් ධර්මයෙන් හැඳින්වෙන්නේ ඉස්ලාම් නොපවසන ධර්මයක්. ඉස්ලාම් නොපවසන ප්‍රතිපත්තියක්. ඉස්ලාම් අනුශාසනා නොකළ දෙයක්. විශේෂයෙන්ම පරිසුද්ධ වූ අල් කුර්ආනය පරිශීලනය කරලා, ගවේෂණය කරලා, අධ්‍යයනය කරලා ඉස්ලාම් ධර්මයේ පිළිබඳව වටහා ගැනීමට තිබෙන අවස්ථාවන් අඩුවෙන් තිබෙන නිසා මුස්ලිම්වරුන්ගේ ඒ කටයුතු ඉස්ලාම් වශයෙන් හඳුනා ගැනීමේ තත්ත්වය මුස්ලිම් නොවන ජනතාවට උදා වෙනවා. සැබවින්ම ඉස්ලාම් ධර්මය කියන්නේ පරිසුද්ධ වූ අල් කුර්ආනය. හා නබිනායකතුමාණන්ගේ මඟ පෙන්වීම පදනම් කරගත් ධර්මයක්. මුස්ලිම් වරුන් වශයෙන් අපි විශ්වාස කරන්නේ පරිසුද්ධ වූ අල් කුර්ආනය යනු මෙම මුළු විශ්වතලයේම මෞන් කරු වශයෙන් සිටිනා වූ එකම දෙවි කෙනෙක් විසින් එම දෙවියන් විසින් නිර්මාණය කරන ලද මිනිසාව මානව වර්ගය නිසිමකට හා යමකට යොමු කිරීම සඳහා කලින් කලට අවස්ථානෝචිතව විවිධ කාල පරියාසවලදී මිනිසුන්ගෙන් කීප දෙනෙක් තෝරාගෙන එම මිනිසුන්ට ලබා දෙන්නා වූ දේව පණිවිඩ මිනිසා යමකට යොමු කිරීම සඳහා දෙවියන් විසින් ලබා දෙන්නා වූ මේ දේව පණිවිඩ මිනිසුන් අතරින් කෙනෙක් ඒ අනිත් මිනිසුන්ට ප්‍රචාරය කිරීම සඳහා වූ ලබා දෙන්නා වූ මේ දේව පණිවිඩ ධර්ම ග්‍රන්ථයක් වශයෙන් ඉස්ලාම් ධර්මයේ සලකනවා. ඒ අනුව අවසාන වක්තෘවරයාණන් වශයෙන් මිනිසාට නිසිමඟ පෙන්වීම සඳහා දෙවියන් විසින් තෝරා ගන්නා ලද අවසාන ධර්ම දූතයාණන් වශයෙන් සිටින මොහම්මද් නබිනායකතුමාණන්ව දෙවියන් තෝරාගෙන ඒ මොහම්මද් නබිනායකතුමාණන්ට ලබා දුන්නා වූ ඒ දේව පණිවිඩය තමයි පරිසුද්ධ වූ අල් කුර්ආනය යනුවෙන් මුස්ලිම් ජනතාව විශ්වාස කරන්නේ. ඒ පරිසුද්ධ වූ අල් කුර්ආනය මොහම්මද් නබිතුමාගේ ස්වයං ප්‍රබන්ධයක් නොවේ. මොහම්මද් නබිතුමාණන් කියවීමට හා ලිවීමට නොදන්නා, අකුරු නොදන්නා, ශිල්ප ශාස්ත්‍රය නොදන්නා එක් පුද්ගලයෙක්. ඒ මොහම්මද් තුමාණන් දෙවියන් විසින් තමන්ට ලැබුණේ පණිවිඩයේ ඒ ආකාරයෙන්ම කිසිදු වෙනස් කිරීමකට යටත් නොකර, කිසිදු විකෘති කිරීමක් සිදු නොකර ජනතාවට ලබා දී තිබෙනවා. ඒ පරිසුද්ධ වූ අල් කුර්ආනය දැනට වසර 1433කට අධික කාලයක් පුරාවට ආරක්ෂා වෙමින් සංරක්ෂණය වෙමින් පවතිනවා. ඒ ධර්ම ග්‍රන්ථය අනුගමනය කිරීම ඉස්ලාම් යනුවෙන් ඉස්ලාම් ධර්මය උගන්වා දෙනවා. එපමණක් නොවේ, ඉස්ලාම් ධර්මය යනුවෙන් අදහස් කරන්නේ ඒ දෙවියන්ගේ දේව පණිවිඩය ලබාගෙන ඒ දේව පණිවිඩවල පවත්නා වූ අනපන ප්‍රතිපත්ති හා විශ්වාසයන් තමන්ගේ ප්‍රායෝගික ජීවිතයේ අනුගමනය කිරීම සඳහා මිනිසුන් විසින් ඒ අනුගමනය කළ යුතු නිසාවෙන් මිනිසෙකුම එම අනපන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර පෙන්වීම සඳහා තෝරා ගනු ලබන ඒ ධර්ම දූතවරුන්ගෙන් අවසාන වශයෙන්
නබිනායකතුමාණන්ව ධර්ම දූතයන් වශයෙන් තෝරාගෙන තිබෙන නිසා එම මොහම්මද් නබිනායකතුමාණන් තම ජීවිත කාලය තුළදී උන්වහන්සේ එතුමාණන් අනුගමනය කර එම අනපන ක්‍රියාත්මක කළ ආකාරය එය මුස්ලිම් වරුන්ගේ ධාර්මික මූලාශ්‍රයක් වශයෙන් ඉස්ලාම් ධර්මය හඳුන්වා දී තිබෙනවා. ඒ තමයි මුස්ලිම් වරුන් සුන්නාව නබි මඟ යන්නේ විශ්වාස කරන්නේ. ඉස්ලාම් යනු මෙම පදනම් මූලාශ්‍ර දෙක මත දියුණු ධර්මයක්. පරිසුද්ධ වූ අල් කුර්ආනය හා නබි නායකතුමාණන්ගේ මඟ පෙන්වීම පදනම් කරගත් ධර්මයක්. මෙම ඉස්ලාම් ධර්මයේ තුල විශේෂිත නොයෙකුත් කරුණු කාරණා ගැන උගන්වා දී තිබෙනවා. ඒ ප්‍රධානතම දේ තමයි මේ මුළු විශ්ව තලයේම මවා පරිපාලනය කරන්නේ සර්ව බලධාරී එක් දෙවි කෙනෙක් යන සංකල්පය. ඉස්ලාම් ධර්මයේ සෑම විටම ප්‍රකාශ කරන තරේම විශ්වාස කරන සංකල්පයක් තමයි ඒක දේවවාදය. එකම දෙවියන් කෙනෙක් මෙලොව සිටිනවා. ඒ දෙවියන් තමයි මේ මුළු විශ්ව තලයේම නිර්මාණය කර පරිපාලනය කරන්නේ. ඒ දෙවියන්ගේ කැමැත්තට තමයි මේ මුළු ලෝකයේම සියලුම කටයුතු සිද්ධ වන්නේ. ඒ දෙවියන්ගේ උත්තරීතර නිර්මාණයක් තමයි මනුෂ්‍ය නිර්මාණය. ඒ මානව වර්ගය දෙවියන් නිර්මාණය කර තිබෙන්නේ දෙවියන්ට වැඳපුද නමස්කාර කිරීම සඳහා කියන ඒ අරමුණ ඇතිව ඉස්ලාම් ධර්මය නිර්මාණවාදය ගැන කතා කරනවා. සියලුම ජීවීන් සියලුම ද්‍රව්‍ය නිර්මාණය කර තිබෙන්නේ සර්ව බලධාරී එකම දෙවියන් නිසා. එම එකම දෙවියන් පමණක් අපි නැමතුම් කළ යුතුයි. ඔහු ඇරෙන්නට අන් කිසිවෙකුට අපි නමස්කාර නොකළ යුතුයි කියන ඒ පදනම මූලික ප්‍රතිපත්තිය ඉස්ලාම් ධර්මය උගන්වා දෙනවා. ලා ඉලාහා ඉල්ලල්ලාහ් නැමදීමට සුදුසා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් නොමැත යන්නේ මූලික ප්‍රතිපත්තිය ඉස්ලාම් ධර්මය උගන්වා දෙනවා. අප දකිනවා ප්‍රායෝගිකව සියලුම මිනිස්යන් පිළිගත් දෙයක් තමයි දේව සංකල්පය කියන දේ. විවිධ ආගම් විවිධ දෘෂ්ටි කෝණ වලින් දේව සංකල්පය පැහැදිලි කර තිබෙනවා. හින්දු ආගමේ බහුදේව සංකල්පය ගැන ජනතාව අදහනවා. නමුත් හින්දු ධර්ම මූලාශ්‍ර වල ඒක දේව සංකල්පය සඳහන් වී තිබෙනවා. ක්‍රිස්තියානි ආගම ත්‍රිත්ව දේව සංකල්පයක් ගැන අදහනවා. නමුත් ක්‍රිස්තියානි බයිබලයේ අනුව ඒක දේව සංකල්පය එහිදී සඳහන් වී තිබෙනවා. ඒ වගේම බුදුදහම අපි ගත් කල බුදුදහම තුළ සර්ව බලධාරී දෙවියන් කෙනෙක් ගැන විශ්වාස නොකරුවත් දේව සංකල්පය බුදුදහම තුළ අන්තර්ගත වී තිබෙනවා. සිව්වරම් දෙවිවරුන් යන්නේ දේව සංකල්පයක් බුදුදහමේ උගන්වා දී තිබෙනවා. මනුෂ්‍ය ලෝකයට ආසන්නව තිබෙන දිව්‍ය ලෝකයක් වන චාතුර් මහා රාජික දිව්‍ය ලෝකය එම දිව්‍ය ලෝකයේ දිසා හතරකට දෙවිවරුන් 4 දෙනෙක් සිටින බවත් ඒ සතරවරම් දෙවිවරුන්ගේ නම් නැගෙනහිර දිසාවට අධිපති වශයෙන් ධෘතරාෂ්ට්‍ර දෙවියන්, දකුණු දිසාවට අධිපති වශයෙන් විරුද්ධ දෙවියන්, බටහිර දිසාවට අධිපති වශයෙන් විරූපාෂ්ට්‍ර දෙවියන්, උතුරු දිසාවට අධිපති වශයෙන් වෛශ්‍රවණ දෙවියන් ගැන බුදුදහම තුළ ත්‍රිපිටක සාහිත්‍යවල දක්නට ලැබෙනවා. ඉස්ලාම් ධර්මයේ ඒක දේව සංකල්පයක් ගැන සඳහන් කරනවා. එකම දෙවි කෙනෙක් පමණයි මෙලොව නිර්මාණය කළ හැකි වන්නේ, මෙලොවට ආරක්ෂාව සැලසිය හැකි වන්නේ, මෙලොව නිර්මාණය කර ආරක්ෂා කර පරිපෝෂණය කළ හැකි වන්නේ ඒ එකම දෙවියන් කෙනෙකුට බව ඉස්ලාම් ධර්මය උගන්වා දී තිබෙනවා. බහුදේව සංකල්පය ඉස්ලාම් අනුමත කළේ නැහැ. ඒට හේතුව දෙවිවරුන්ගේ නාමයෙන්ම මානව සංහතිය විවිධ කොටස් වලට විවිධ වර්ග වලට බෙදා වෙන් කරන තත්ත්වයක් බහුදේව සංකල්පය තුළ තිබෙන නිසා ඉස්ලාම් ධර්මය ඒක දේව සංකල්පය තරයේම ප්‍රකාශ කර සිටිනවා. අප දකිනවා විවිධ දෙවිවරුන් අදහන ජනතාව ඒ තමන්ට ආවේනික දෙවිවරුන් පමණක් උතුම් කොට සලකලා අනිත් දෙවිවරුන්ගේ බල පරාක්‍රමය සීමා කරන අඩන්තේටමට ලක් කරන අවතක්සේරුවට ලක් කරන තත්ත්වයක් අප සමාජය තුළ ප්‍රායෝගිකව දකිනවා. යම්කිසි දෙවි කෙනෙකුගේ බලය සීමාවකට යටත් වනවා නම්
ඒ බලය අවතක්සේරුවකට ලක් කරනවා නම් එම දෙවියන්ගේ බල පරාක්‍රමය පිළිබඳව සැකසංකාවක් උදා වෙනවා නම් එම දෙවියන් වශයෙන් මේ ලෝකීය ජනතාවට පෙනී සිටීමට තිබෙන අවස්ථාව තාර්කිකව සිටින අවස්ථාවේදී නොමැති වන නිසා එම බෞද්ධ සංකල්පය ඉස්ලාම් ධර්මයේ පිළිගන්නේ නැහැ. ඒ වගේම අප දන්නවා එක් රටක් ඒ රටක පරිපාලනය දිහා ගත්තම එක් රටක් පරිපාලනය කිරීම සඳහා ජනාධිපතිවරු දෙදෙනෙක්ව තබා ගැනීම ප්‍රායෝගික දෙයක් නෙවෙයි. එක් ප්‍රදේශයක් පරිපාලනය කිරීම සඳහා නගරාධිපතිවරු දෙදෙනෙක්ව තබා ගැනීම ප්‍රායෝගික දෙයක් නෙවෙයි. එක් විදුහලක් පරිපාලනය කිරීම සඳහා විදුහල්පතිවරු දෙදෙනෙක්ව තබා ගැනීම ප්‍රායෝගික දෙයක් නොවේ. අවසාන තීරණය ගැනීමේ හැකියාව සහිත එක් විදුහල්පතිවරයෙක් කෙරෙහි විශ්වාසය තබන්නාසේ එක් ජනාධිපතිවරයෙක් කෙරෙහි විශ්වාසය තබන්නාසේ එක් නගරාධිපතිවරයෙක් ගැන විශ්වාසය තබන්නාසේ තීරණය ගැනීමේ අවසාන බලය සහිත සර්ව පරාක්‍රම සර්ව උත්තරීතර පවිත්‍ර දෙවියන් වශයෙන් සැලකනු ලබන්නේ එකම දෙවියන් කෙනෙක් පමණයි කියන ඒ ප්‍රතිපත්තිය ඉස්ලාම් ධර්මයේ කියා සිටින්නේ ප්‍රායෝගිකව මිනිසා අනුගමනය කරන ඒ ප්‍රතිපත්ති රාමුව තුළම මේ දේව සංකල්පය ඒ ප්‍රතිපත්තියට ගැටෙන නිසා අපගේ පරිපාලනයේදීම දෙදෙනෙක්ව තබාගෙන පරිපාලනයට යටත් කර ගැනීම ප්‍රායෝගිකව ගැටලුකාරී තත්ත්වයක් වන නිසා මහා විශාල කෙලවරක් නිමක් නැති මුළු මහත් විශ්වතලයම පරිපාලනය කිරීමේදී බහුදේව සංකල්පයේ ඉස්ලාම් ධර්මය බැහැර කරනවා. ඒ වගේම අද අපි බොහෝ ප්‍රදේශවල දකින දෙයක් තමයි උසස් පහත් කියන ඒ ಜಾති ඒ කුල ભેදය. ඒ වගේම වර්ණ ભેදය. බොහෝ අවස්ථාවලදී මෙම කුල ભેදයට පදනම් වී තිබෙන්නේ දේව සංකල්පය වෙන බව අපට ප්‍රතික්ෂේප කරන්න බෑ. දෙවියන්ගේ උඩුකයෙන් ඉපදුන කෙනෙක් බ්‍රාහ්මණිකයන් වශයෙන් සලකලා ඔවුන් උසස් අය වශයෙන් දෙවියන්ගේ පහළ කොටසෙන් ශරීර අවයවවල පහළ කොටසෙන් උපත ලැබූ පිරිස පහත් මට්ටමේ අය වශයෙන් සලකනු ලබලා මනුෂ්‍යයන් උසස් පහත් යනුවෙන් වර්ග දෙකකට බෙදා වෙන් කර තවමත් කුල ભેදය 21 වන සියවසේ පවා මෙලොවෙන් තුරන් කිරීමට නොහැකි වී තිබෙන්නේ එම කුල ભેදයට පදනමක් වී තිබෙන්නේ දේව සංකල්පයේ වන නිසා. නමුත් ඉස්ලාම් ධර්මයේ ප්‍රකාශ කර සිටින්නේ යා අයුවන් නාස් මිනිසුනි ඉත්තකු රබ්බකුම් අල්ලදී ඛලකකුම් මින් නෆ්සින් වාහිදා නුඹලා නිර්මාණය කර තිබෙන ඒ එකම දෙවියන්ට දියවන්න වඛලක මින්හා සෞජහා එකම පුරුෂයාගේ මාර්ගයෙන් තමයි ඔහුගේ සාකාරය නිර්මාණය කර තිබෙන්නේ වබස්ත මින්හුමා රිජාලන් කතිරන් වනිසා එම එකම පුරුෂයෙකුගෙන් හා ස්ත්‍රියකගෙන් තමයි මේකා විශාලව විහිදී පවතිනා වූ විසිරී පවතිනා වූ සියලුම ස්ත්‍රීන් හා පුරුෂයන් නිර්මාණය කර තිබෙන්නේ යනුවෙන් දෙවියන් වහන්සේ එකම දෙවියන්ගේ සියලුම වහලුන් වශයෙන් සලකනු ලබන මානව සංකල්පයක් ඉස්ලාම් ධර්මයේ තුල ඉදිරිපත් කර තිබීම තුළින් දේව සංකල්පයෙන් අද ගොඩනැගී තිබෙන ඒ කුල ભેදය ඉස්ලාම් ධර්මයේ මුල්ම පුටා දමනවා. ඒ වගේම උසස් සියයකේ කාටද යන සංකල්පයක් ඉස්ලාම් ධර්මයේ ප්‍රකාශ කරනකොට ඉන්න අක්‍රමකුම් ඉන්දල්ලාහි අත්කාකුම් නුඹලා අතරින් ශ්‍රේෂ්ඨ වියකේ නුඹලා අතරින් උසස් සියයකේ දෙවියන්ට බියබැතිමත්ව නිවැරදිව සීලවත්ව කටයුතු කරන අය මිසක් කුලයෙන් උපතෙන් උසස් අය නොවේ යන සංකල්පය ඉස්ලාම් ධර්මයේ ඉදිරිපත් කරනවා. සමානාත්මතාව ඉස්ලාම් ධර්මය ආරක්ෂා කර දෙනවා. ඔබ දකිනවා ඇති පංචකාල සලාතේදී මුස්ලිම් වරුන් දවසකට 5 වතාවක් යාත්‍රා කරනවා. එසේ යාත්‍රා කරනකොට පෙරවල් වශයෙන් පෙර ගැහිලා අපි දෙවියන් නමස්කාර කරනකොට අප අසල සිට ගන්නා පුද්ගලයා ඒ රටක ජනාධිපතිවරයෙකු වුණා. එක් රටක අග්‍රාමාත්‍යවරයෙකු වුණා. එක් රටක පරිපාලන ක්ෂේත්‍රයේ වැදගත් ස්ථානයක් නිරයක් දරන කෙනෙකු වුණා. මුස්ලිම් වරු සියලුම දෙනා ඒ යාඥා දෙව් රජුලේදී සියලුම ජනතාව එක සමානයි කියන ඒ සංකල්පය ප්‍රායෝගිකව දිනපතා තමන්ගේ දෛනික ජීවිතේ සනාථ කරගෙන සිටිනවා. මුස්ලිම් ජනතාව දිහා ඔබ දැකලා ඇති.
එකට ඉඳලා ආහාර අනුභව කරන එක. බෝධුරට මුස්ලිම් නොවන අය ඒක තමයි දකින්නේ. ආහාර අනුභව කරනකොට මුස්ලිම් ජනතාව එකට ඉඳලා එකම සමනක ඔවුන් ආහාර අනුභව කරනවා. ඒ වගේම මුස්ලිම් ජනතාව තුළ සහෝදරත්වය උත්තරීතර මට්ටමකට තහවුරු වන අවස්ථාවක් තමයි සෞදි අරාබියාවේ මක්කම නැමැති ඒ නුවර මුස්ලිම්වරු වාර්ෂිකව හජ් නැමැති කර්තව්‍ය ඒ වන්දනාව ඉටු කිරීම සඳහා රැස් වෙනවා. එහිදී රැස් වන මුස්ලිම් ජනතාව විවිධ භාෂා කතා කරන අය, විවිධ වර්ණ වලට අයත් අය, විවිධ ජාතීන් වලට අයත් අය, ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතිව සියලුම මුස්ලිම්වරු ඒ මක්කම නගරයේදී දෙවියන් වහන්සේ අමුවේ සියලුම මානවයන් එක සමානය කියන ඒ සමානාත්මතාව තහවුරු කිරීම සඳහා ඝන අවකාශයේ විශේෂයෙන්ම මක්කමට යා හැක්කේ ධනවත්කමක් තිබෙන අයට ධනවතුන් තුළ පවතිනා වූ ඒ උසස් පහත් බව මේ ලෝකයෙන් තුරන් කළ යුතුයි කියන ඒ පන්ති දෙවියක් ඇති කරලා සියලුම හැකියාවන් තිබෙන අය වුවත් නොහැකියාවන් තිබෙන අය වුවත් එම ස්ථානයට පැමිණියා නම් වස්ත්‍රවල කිසිදු වෙනසක් නොපෙන්වා සුදු වස්ත්‍රයෙන් සැරසී තමන්ගේ වස්ත්‍රය මසා විවිධ හැඩ වස්ත්‍ර වලින් තමන්ගේ වස්ත්‍ර වලින් තමන්ගේ ධනවත්කම ප්‍රදර්ශනය නොකර නොමසන ලද ඇඳුම් ඇඳගෙන සියලු දෙනාම අවකාශයේ දෙවියන් වෙනුවෙන් තෙරපිය යුතුයි කියලා එක් සංකල්පයක් ඉස්ලාම් ධර්මයේ ඉදිරිපත් කිරීම තුළින් ජාත්‍යන්තර සහෝදරත්වයේ සමානාත්මතාව ඉස්ලාම් ධර්මයේ වාර්ෂිකව තහවුරු කරගෙන තිබෙනවා. මෙම සියලුම දේව සංකල්ප පිළිබඳව ඒ වගේම නීති රීති අනුපර සියලුම දේවල් මේ මානව ජනතාවට ප්‍රචාරය කිරීම සඳහා දෙවියන් විසින් නොයෙකුත් කාලවකවානුවල වක්තෘවරුන් තෝරගෙන තිබෙනවා. වක්තෘවරුන් කියන්නේ මිනිස්සුયો. ඔවුන් මෙම මානව සංස්කෘතියට අයත් වන අය. ඔවුන් කවදාවත් දෙවියන් බැහැදකලා නැහැ. නමුත් දෙවියන්ගෙන් තමන්ට ලැබෙන මේ පණිවිඩය තමන් අවධාරණය කරගෙන ඒ තමන්ගේ සිත තුළට කාවත්ගෙන ජනතාව ශිෂ්ටවත් කිරීම සඳහා ඒ වක්තෘවරු ජනතාවට තමන් ලැබපු මේ දේව පණිවිඩ දේශනා කර තිබෙනවා. ඉස්ලාම් ධර්මයේ විශ්වාසය අනුව විවිධ භාෂා කතා කරන ජනතාවට වක්තෘවරු පැමිණ තිබෙනවා. විවිධ ප්‍රදේශවලට විවිධ රටවල් වලට වක්තෘවරු පැමිණ තිබෙනවා. අපගේ දැක්මෙන් රටවල් වශයෙන් ප්‍රාන්ත වශයෙන් අර්ධද්වීප වශයෙන් දීප වශයෙන් අප මෙම ලෝකයේ වෙන් කරගෙන තිබුණා. දෙවියන් නිර්මාණය කර තිබෙන ඒ පෘථිවිය දිහා ගත්තම එම පෘථිවියට එන්නේ අපි ඡායාරූපයක් ගත්තනම් ගොඩබිමයි දියයි සාගරයයි තමයි අපට වෙන් කරගත හැකි. ඒ අනුව දේශමායින් වලට සීමා නොවි, භාෂා වලට සීමා නොවි සියලුම ජාතීන්ට දෙවියන් වහන්සේ විසින් වක්තෘවරුන් යවා තිබෙනවා. ඉස්ලාම් ධර්මයේ දෘෂ්ටි කෝණයෙන් ධර්ම දූතවරු යනුවෙන් අපි ඔවුන්ව හඳුන්වනවා. එම ධර්ම දූතවරු අතරේ අවසාන වශයෙන් මෙම මුළු විශ්ව තලයේම ධර්ම දූතවරයෙක් වශයෙන් පැමිණි පුද්ගලයා මොහම්මද් නබිනායකතුමාණන් කියලා අප විශ්වාස කරනවා. එම නබිනායකතුමාණන්ගේ මඟ පෙන්වීමත් ඉස්ලාම් ධර්මයේ මූලාශ්‍රයක් වන නිසා එතුමාණන් ජීවත් වූ ආකාරයත් අප වටහා ගත යුතුයි. උසස් කුලයක ඒ ජනතාව උසස් කුලයක් සලකපු උසස් කුලයක උපතවත් කෙනෙක් එතුමාණන් තමන්ගේ 40 වන වියේදී 40 වන විය දක්වා තමන් ධර්ම දූතයෙක් වශයෙන් එතුමාණන් තමන්ව හඳුන්වා දුන්නේ නැහැ. තමන්ගේ 40 වන වියේදී දෙවියන් විසින් තමන්ට පණිවිඩ ලැබෙන බව එම මක්කාවේ සිටින මුස්ලිම් නොවන ජනතාවට දේශනා කළා. නොයෙකුත් අය ඒ ප්‍රතික්ෂේප කළා. සුළු පිරිසක් එතුමාණන්ව මුලදී පිළිගත්තා. ඉන්පසු එතුමාණන් වසර 23ක කාලයක් මක්කා මහා මදීනා කියන ඒ නුවරවල් දෙකේම ධාර්මික මෙහෙවර ධාර්මික ප්‍රචාරය කරගෙන යන අතරතුරේදී එතුමාණන් විශාල ජන සංඛ්‍යාවක් ප්‍රතිපත්තිය තුළට කාවද්දගෙන ආකර්ෂණය කරගෙන අවසානයේදී එතුමාණන් අතිවිශාල අධිරාජ්‍යයක ජනාධිපතිවරයෙක් වශයෙන් මරණයට පත් වුණා. තමන්ගේ 63 වන වියේදී මරණයට පත්වන විට මෙම මුළු ලෝකයේම තුනෙන් එකක ප්‍රමාණයක් තම අනුසක පතුරුවල බලපරාක්‍රමය ස්ථාපිත කරන බලපවත්වන ප්‍රදේශයක් වශයෙන් ජනතාවට ප්‍රකාශ කරලා තමයි එතුමාණන් අභාව ප්‍රාප්ත වුණේ. මුලදී පොහොසතෙක්ව ඉඳලා පසුව ක්‍රමක්‍රමයෙන් මෙම ආධ්‍යාත්මික මෙහෙවර ඉටු කරගෙන යන අවස්ථාවේදී මෙම මෙහෙවර උදෙසා
තම ධනය ජීවිතය තම සියලුම ආකාරයේ පරිත්‍යාග කිරීම කරලා එතුමාණන් අවසාන වශයෙන් මරණයට පත්වන විට ඉතාමත් ඡාම් ජීවිතයක් ගත කරලා මරණයට පත්වන විට එතුමාණන් සතුව තිබුණේ ඉතාමත් සීමිත දේපොළක්. ඒ සීමිත දේපොළ කෙතරම් දුරට සීමිතයි කියලා කියනවා නම් එක් යුද්ධයකදී අත්පත් කරගන්නා ලද සුළු ඉඩම් කොටසක් පමණයි බාලයේ සංතතියේ තිබුණේ. මුලදී අතිවිශාල ධනවතෙක් වශයෙන් සුප්‍රසිද්ධ ප්‍රචලිතයක් ලබා තිබුණු නබිනායකතුමාණන් අවසාන වශයෙන් මරණයට පත්වන විට එය ලෝකයේම තුනෙන් එක කොටසක අධිරාජ්‍යවාදී පාලනයක බල පරාක්‍රමය පතුරවන පාලනයක රාජ්‍ය නායකයා වශයෙන් මරණයට පත්වන විට එතුමාණන් සතුව තිබුණේ ඉතා සීමිත ඉඩම් කැඩලා. තමන්ගේ සන්නාහය යුද උපකරණ එක් යුදෙව් ජාතිකයෙකුට පොඩියෙන් තොරව උකුසට තබලා තමයි නබිනායකතුමාණන් මරණයට පත්ුනේ ඉතාමත් ඡාම් ජීවිතයක් ගත කරා. එම ජීවිත කාලය තුළදී ආධ්‍යාත්මික වශයෙන් සියලුම මඟ පෙන්වීම් ලබා දුන්නා. ලෞකික වශයෙන් මෙම ජනතාවට සියලු මඟ පෙන්වීම් ලබා දුන්නා. රාජතාන්ත්‍රික මට්ටමේ මෙම ජනතාවට සියලුම මඟ පෙන්වීම් ලබා දුන්නා. තමන්ගේ ජීවිතයේ දෛනික ජීවිතයේ සියලුම කරුණු කාරණාවල ක්ෂේත්‍රවල පැහැදිලි මඟ පෙන්වීමක් ලබා දීලා මුස්ලිම් ජනතාව ඉතාමත් නිවැරදි මාර්ගයට යොමු කරලා එතුමාණන් මෙලොවින් සමුගත්තා. ඒ තමයි නබිනායකතුමාණන් පිළිබඳ සරල විග්‍රහය. මෙම කරුණු කාරණා දෙක පදනම් කරගෙන මුස්ලිම් වරුන් වශයෙන් අපි අපගේ ඇදහිලි, අපගේ ලබ්ධියන්, අපගේ විශ්වාසයන්, අපගේ ප්‍රතිපත්තියන්, අපගේ නීති රීති සියල්ලක්ම අපි ක්‍රියාත්මක කරගෙන තිබෙනවා. ඒ පිළිබඳව මුස්ලිම් නොවන ජනතාව වශයෙන් ඔබට නොයෙකුත් ප්‍රශ්න තිබෙනවා. එම ප්‍රශ්න විසඳා දීම අපගේ යුතුයකමක්. එම නිසා තමයි මෙම අවස්ථාව ඔබ වෙනුවෙන් වූ වැඩසටහනක් වශයෙන් අපි වෙන් කරලා මෙම අනගි අවස්ථාව ඔබට ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ ඉතිහාසගත වැඩසටහනක් වශයෙන් හලාවත මෙම ක්‍රවුන් උත්සව ශාලාවේ පැවැත්වෙන මෙම වැඩසටහන සනිටුහන් වන බව අනිවාර්යයෙන්ම නිසකයි. ඒට හේතුව ශ්‍රී ලංකාව තුළ මෙවැනි වැඩසටහනක් සිංහල භාෂාවෙන් පවත්වන ප්‍රථම අවස්ථාව නෑ. ඒ අනුව මුස්ලිම් නොවන සහෝදර සහෝදරියනි, ඔබගේ සිත තුළ හටගන්නා ඕනෑම ප්‍රශ්නයක් ඔබට ඇසිය හැකියි. එම ප්‍රශ්නය අසනකොට අප ගැන මොනවා හරි හිතයිද දන්නේ නැහැ කියලා පොලේ වහලා අහන්න ඕනේ නැහැ. ඕනම විදියකට අහන්න පුළුවන්. බැන්නත් දෝෂාරෝපණය කරත් ගල් ගැපුවොත් නම් පටක් ඇගෙනවා. අහගෙන ඉන්න නම් අපි සූදානම්. ඕනෑම ප්‍රශ්නයක් අහන්න. ඒ ප්‍රශ්නේ බරපතල ඔබට දැනෙනවා නම් බරපතල විදියට අහන්න. ඒ ප්‍රශ්නේ ඇසීම කාලෝචිතයි කියලා හිතනවා නම් ඒ ප්‍රශ්නේ අහන්න. විවෘතව ප්‍රශ්නේ අහන්න. සුවදව අවබෝධයක් ඇති කර ගැනීමේ අරමුණෙන් ඒ ප්‍රශ්නේ අහන්න. ඒකට අපි සීමා කම්පනවන්නේ නැහැ. නමුත් අප එක් පුද්ගලයෙකුට එක් අවස්ථාවක් පමණයි ලබා දෙන්නේ. ඒකට හේතුව සෑම කෙනෙකුටම අවස්ථාව ලබා දිය යුතු අරමුණේ. නැත්නම් ඒකපාර්ශ්වික වැඩසටහනක් වශයෙන් මේ පරිවර්තනය වෙයි. එම අරමුණ නිසා එක් අයෙකුට එක් ප්‍රශ්නයක් ඇසීමේ අවස්ථාව අප ලබා දී තිබෙනවා. ඔබගේ කාලය ඕනෑතරම් අරගෙන මේ ප්‍රශ්නය අහන්න. ඉස්ලාම් ධර්මයේ පදනම් මූලාශ්‍රමක පිළිතලා අප විසින් හැකියාවෙන් එම පිළිතුරු ඔබට ලබා දීමට අප සූදානම්ින් සිටිනවා. එය අපගේ නියෝජිත මහත්වරු ප්‍රශ්න අසන ඒ සහෝදර සහෝදරියන්ට අංක ලබා දෙයි. ලියවිලි වල පොඩවල ලියලා කඩදාසි වල ලියලා ප්‍රශ්න අහන්න එපා. ඊට පස්සේ කියයි පුළුවන් ප්‍රශ්නෙට උත්තර දීලා බැරි එක අංක දෙන්න කියලා. එවැනි අවස්ථාවක් අපි ඇති කරගන්න නැතුව ඍජුවම සජීවීව ඒ ප්‍රශ්නේ අසන්නට ඔබට අවස්ථාවක් ලබා දෙනවා. ඔබගේ අංක ලබා ගන්න පුරුෂ පාර්ශවයෙන් පළවෙනි ප්‍රශ්නේ අහනකොට දෙවන ප්‍රශ්නේ අපි මුස්ලිම් නොවන සහෝදරියක් සිටිනවා නම් එම සහෝදරියට ඒ අවස්ථාව ලබා දෙනවා. මේ අනුව පුරුෂ සහ ස්ත්‍රී වශයෙන් අපි ඒ ප්‍රශ්න අහන අවස්ථාව බෙදා වෙන් කර ඒ අවස්ථාව ලබා දෙනවා. කාන්තා පාර්ශවයෙන් කවුරුත් නැත්නම් ඒ අවස්ථාව පුරුෂ පාර්ශවය දිගින් දිගටම අරගෙන යන්නට පුළුවන්. එම නිසා මේ උද අවස්ථාවක් මුස්ලිම් ජනතාව පිළිබඳව ඔබගේ සිත තුළ තිබෙනා වූ ඒ අදහස උදහස ඉදිරිපත් කරන්නට තිබෙනා වූ අනගි අවස්ථාවක්. එම නිසා මෙම අවස්ථාව ඔබ ප්‍රයෝජනයට ගනිවි කියලා අපි විශ්වාස කරලා ප්‍රශ්න අහීමට ඔබට එම අවස්ථාව ලබා දෙනවා.
මම සුනිල් ලලිතේන සිංහල බෞද්ධ අපේ ප්‍රදේශ මම ස්තුතිවන්ත වෙනවා අපි සිංහල බෞද්ධයක ජනතාවලියනේ මම පුදුලේකරියද ඉස්ලාම් ධර්ම ගැන මේ නිවැරදි අවබෝධයක් අපි ලබා ගන්න මාර්ගයක් තිබෙන්නේ නැහැ ඒක උන්වහන්සේ දේශනාවේදී පැහැදිලි වුණා ඒක නිසා තමයි අපේ අතර ආකල්පයක වෙනසක් ඇති වෙන්නේ ඇත්තේ බොහෝ දුරට මට සිංහල භාෂාවෙන් දෙමළ ප්‍රතිපදිතේ පත්‍රිකාවක් කරද්දී ඒක තමයි පොඩ්ඩක් හරි ඉස්ලාම් ආගම ගැන අපි දැනගන්න අපේ බුද්ධ ආගමේදී ඔබතුමාගේ සංකල්පය දින නබිවරු හැටියට අපි කියන්නේ රහතන් වහන්සේලා විවිධ උපේර ලෝකෙට පැමිණෙනවා. මම කෙටියෙන් ප්‍රශ්න අහන්නම්. මේ ප්‍රථම මේ ස්තුතිවන්ත වෙන අතර දැන් සුද්ධ වූ බයිබලයේම සම්පූර්ණ කියවන සිංහල පිටපතක් තියෙනවා. අපේ ත්‍රිපිටකයේ සිංහල පිටපතක් තියෙනවා පාලි භාෂාවේ සිංහල. ඒක ඔයගොල්ලෝගේ සුද්ධ පුරාණ සිංහල ජනතාවට කියවන්නේ සිංහල පිටපතක් ලබා ගන්න නැත්ද නැත්නම් ඉදිරියට ගන්න ස්තුතියි. ඒක නිසා තමයි අපේ අතර ආකල්පයක වෙනසක් ඇති වෙන්නේ ඇත්තේ. බොහෝ දුරට මට සිංහල භාෂාවෙන් දෙමළ ප්‍රතිපදිතේ පත්‍රිකාවක් කරද්දී ඒක තමයි පොඩ්ඩක් හරි ඉස්ලාම් ආගම ගැන අපි දැනගන්න. අපේ බුද්ධ ආගමේදී ඔබතුමාගේ සංකල්පය දින නබිවරු හැටියට අපි කියන්නේ රහතන් වහන්සේලා විවිධ උපේර ලෝකෙට පැමිණෙනවා. මම කෙටියෙන් ප්‍රශ්න අහන්නම්. මේ ප්‍රථම මේ ස්තුතිවන්ත වෙන අතර දැන් සුද්ධ වූ බයිබලයේම සම්පූර්ණ කියවන සිංහල පිටපතක් තියෙනවා. අපේ ත්‍රිපිටකයේ සිංහල පිටපතක් තියෙනවා පාලි භාෂාවේ සිංහල. ඒක ඔයගොල්ලෝගේ සුද්ධ පුරාණ සිංහල ජනතාවට කියවන්නේ සිංහල පිටපතක් ලබා ගන්න නැත්ද නැත්නම් ඉදිරියට ගන්න ස්තුතියි. මුස්ලිම් ජනතාවට පොඩ්ඩක් රිදෙන්න ඕන මේ ප්‍රශ්නේ. ඉස්ලාම් ධර්මයේ පිළිබඳව ඉගෙන ගැනීමට ආසාවෙන් ඉස්ලාම් ධර්මයේ පිළිබඳ පිපාසයෙන් සිටින අපිට ඉස්ලාම් ධර්මය වටහා ගන්නට සිද්ධ වෙන්නේ එකක් දෙකක් අත්පත්‍රිකා තුලින් කියලා එම මහත්මයාගේ නම මොකක්ද කියන්නේ? සුනිල් මහත්මයා ප්‍රශ්න කරනවා. ඒ පරිවර්තනයක් නැද්ද? සිංහල පරිවර්තනයක් අපට ලබා දෙන්නේ නැද්ද? මොකද්ද මේ අපි කොහොමද ඉස්ලාම් ධර්මය වටහා ගන්නේ? අපිට තියෙන ඊට ප්‍රශ්න අඩුයි නේද? කියලා හොඳ ප්‍රශ්නයක්, කාලෝචිත ප්‍රශ්නයක් සුනිල් මහත්මයා අහලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම වර්තමානයේ සිංහල පරිවර්තන පරිසුද්ධ වූ අල්කුර්ආනයේ සිංහල පරිවර්තන තිබෙනවා. 1981 දී සමස්ත ලංකා යෝනක සංගමයේ විසින් සිංහල පරිවර්තනයක් හෙළි දැක්වුවා. ඒ වගේම විවිධ සංවිධාන හරහා විවිධ විද්වතුන් හරහා සිංහල පරිවර්තන ශ්‍රී ලංකාව තුළ හෙළි දක්වලා තිබෙනවා. නමුත් තිබෙන ප්‍රශ්නේ තමයි ඒ 1981 තිබෙන ඒ සිංහල පරිවර්තනය වුණත් වර්තමානයේ පවත්නා සෙසු පරිවර්තන වුණත් මුස්ලිම් නොවන ජනතාවට ළඟා වන අයුරින් මුස්ලිම් නොවන ජනතාව ආකර්ෂණය කරන අයුරින් මුස්ලිම් නොවන ජනතාවට සරලව වටහා ගැනීමට හැකි අයුරින් තවමත් පරිවර්තනයක් නැහැ. තිබෙන පරිවර්තන පවා මුස්ලිම් නොවන ජනතාවට ළඟා කරවීමේ ඒ කර්තව්‍ය මුස්ලිම් ජනතාව විසින් සිද්ධ කරලත් නැහැ. අපි ඒ අඩුපාඩුව අනිවාර්යයෙන්ම පිළිගන්නට සිද්ධ වෙනවා. එම අඩුව පිරිමහන්නට ශ්‍රී ලංකා තෞහිද් ජමාත් සංවිධානයේ වශයෙන් අපි වසර 10ක කාලයක් පුරාවට සිංහල පරිවර්තනයක් වෙනුවෙන් අතිවිශාල වෑයමක් දරලා අතිවිශාල මහන්සියක් දරලා නොවන ජනතාවට පහසුවෙන් සරලව වටහා ගැනීමේ හැකියාවෙන් යුත් සිංහල පරිවර්තනයක් ඉදිරිපත් කිරීම සඳහා අප වැඩ කටයුතු සිද්ධ කර තිබෙනවා. ඉන්ෂාඅල්ලාහ් මුදුරු අනාගතයේදීම මුස්ලිම් නොවන ජනතාවට ඉස්ලාම් ධර්මයේ පිළිබඳව ඉතාමත් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකිවන අයුරින් සිංහල පරිවර්තනයක් අපගේ සංවිධානයේ විසින් නිකුත් කරනු ලබනවා. එම පරිවර්තන මුස්ලිම් නොවන මෙවැනි සහෝදරවරුන්ට ළඟා කරවීමට අප විසින් සැලැස්මක් දියත් කරලා අවශ්‍යතාව තිබෙන ඒ පුද්ගලයන්ට ඒ පරිවර්තනයේ පහසුවෙන් ලබා ගැනීමට අපි වැඩ කටයුතු සලසනවා. ඒ පිළිබඳව අපි ඉතාමත් වගකීමෙන් යුතුව පොරොන්දුවක් ලබා දෙනවා. දැන් අපේ පරිවර්තනයේ මුද්‍රණ කටයුතු සිදු කරමින් අපි සිටින්නේ. ඒ නිසා ජූනි මාසයේ ඉන්ෂාඅල්ලාහ් අපි හිතනවා එම පරිවර්තනයේ හෙළිදක්වන්න. එම අවස්ථාවේදී ඔබතුමාගේ නමයි ලිපිනයයි අපට ලබා දුන්නා නම්
පරිවර්තනයක් ඔබගේ නිවසකම ගෙනවෙත් ලබා දීමට අපි කටයුතු කරනවා ස්වාමී. දෙවෙනි ප්‍රශ්න. කාන්තා ප්‍රශ්න. පුරුෂ ප්‍රශ්න. අපේ සිංහල කතෝලික කෙනෙක් මුස්ලිම් ප්‍රදේශයක ඉන්නේ. අද වශයෙන්ම සුනිල් මහත්තයාගේ කතාව මම පිළිගන්නවා. මොකද විශේෂයෙන් මම අදහන්නේ එකම සර්වප්‍රදාන දෙවියන් වහන්සේ කෙනෙක් ගැන විතරයි. ඉතින් මට මේ ගැන මම සුද්ධ පුරාණය ගැන අසල්වාසී කට්ටියගෙන් දැනුවා මට සුද්ධ පුරාණය සිංහලට ප්‍රකාශ කරලා දෙන්න පුළුවන් ද කියලා. ඒවලට තාම නොහැකි කියනවා. ඉතින් මට අත වශයෙන්ම කියනවා නම් ඔයගොල්ලෝගේ පරිදි කියන අපේ පිටුවමයි. ඉතින් මේ පරිදි යාඥා කරන වෙලාවට මම අපේ ඉඳලා යාඥා කරනවා. මම අදහන්නේ උන්වහන්සේ කැමැත්තම උනේ හැමදාම සිද්ධ වෙන්නේ. ඉතින් මට හුඟක් ඕන කරලා තියෙනවා විශේෂයෙන්ම සුද්ධ පුරාණය ගැන විශේෂයෙන්ම හැදෑරීමට. මොකද මම අත වශයෙන් මම කතෝලිකයෙක් වුණා මම අන්‍යයන්ට ගෞරව කරනවා. මොකද එතන කියන්නේ සාමාන්‍යයෙන් අපි හරයවන් බැලුවොත් බෞද්ධයෙක් කරන ගහන බෞද්ධයව මේක පුළුවන්. අපි වෙන ආගමකට නම් ඒ වෙන්න පුළුවන්. අපි අත්‍යවශ්‍යම මේ ඉස්ලාම් ධර්මයේ කියන්නේ කතෝලික අපේ බොහොම පිටු දෙයක්. මම අහන්න තියෙනවා සුද්ධ පුරාණේ සුද්ධ ජේසුස් වහන්සේ සඳහන් වෙලා තියෙනවා කියලා. මම මේක හල්පාතයි ඉන්නේ ඒ පොතක් අපි ලබාගෙන කියවන්නේ. නමුත් තාම මට ඒක නොහිතත්යක් උදා වුණා. ඒ සුනිල් මහත්තයා කිව්ව දේ මොකද එකද වෙනවා. ඒ ඔබතුමාගේ අනුග්‍රහය ලැබිලා අපිට මේ අවස්ථාව ලබා දුන්නොත් බොහෝ සුවචවන්තයෙක් බවට ප්‍රකාශ කරනවා. ඒ ඔබතුමාගේ ඉල්ලීම ඔබතුමාගේ ප්‍රශ්නේ අපිට ඉදිරිපත් කරනවා. ඔව් දැන් මගේ තියෙන එක ප්‍රශ්නේ මේකයි. මම මේ ගැන අදහස් ප්‍රකාශ කරුවට ඔබතුමාගේ මම සමාවෙලා ඉන්නවා. සාමාන්‍ය සුද්ධ බයිබලයේ සර්වප්‍රදාන දෙවියන් වහන්සේට කියන්නේ යොහෝවා කියන. මට මේක විතරයි මේ විශාල ප්‍රශ්නේ. අමුත ඔයගොල්ලෝ කියන්නේ අල්ලා දෙවියන් කියලා. ඉතින් අන්නේ ඒක පොඩ්ඩක් නිරාකරණය කරගන්න වහන්සේට ඔබට පුළුවන් ද මම මේ වන උදව් කරන්න. මහත්තයාගේ නම මම නිර්ගොයි පෙරේරා අලපාල රටේ කඩේ හරවති ඉන්නවා. පෙරේරා මහත්මයාගේ ප්‍රශ්නේ තමයි අත වශයෙන් මේකත් හොඳ ප්‍රායෝගික කාලෝචිත ප්‍රශ්නයක්. එතුමා අහන්නේ මේ අල්ලා යනුවෙන් මුස්ලිම් ජනතාව හඳුන්වන්නේ කාවද? අපි යෙහෝවා කියලා හඳුන්වන්නේ. ක්‍රිස්තියානි ජනතාව වශයෙන් අපි යෙහෝවා යනුවෙන් තමයි දෙවියන්ව හඳුන්වන්නේ. අල්ලා යනුවෙන් දෙවියන්ව හඳුන්වන්නේ ඇයි? මොකද්ද මේ යෙහෝවා අල්ලා කියලා මෙන්න නම් වලින් අපි හඳුන්වීමට හේතුව? යනාදී කරුණු කාරණා අන්තර්ගත කරලා එතුමාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. ඉස්ලාම් ධර්මය සර්ව බල දෙවියන් කෙනෙක් ගැන ප්‍රකාශ කරන බව මා මුලදීම ඔබ සියලු දෙනාටම අදහස් ඉදිරිපත් කළා. එම දෙවියන් පිළිබඳ කතා කිරීමේදී ඉස්ලාම් ධර්මයේ සම පිටම මූලික වශයෙන් ප්‍රධාන ප්‍රමුඛ ස්ථානයක් ලබා දීලා හඳුන්වන නම තමයි අල්ලාහ් කියන නාමය. එම අල්ලාහ් කියන වචනය අරාබි වචනයක්. අරාබි භාෂාවෙන් නබිනායකතුමාණන් ඉපදුණු සමාජය තුළ ඒ ජනතාව එකම එක් දෙවියන් කෙනෙක් හැඳවීමට ඒ මුස්ලිම් නොවන අරාබි ජාතිකයන් භාවිත කළ වචනය තමයි අල්ලාහ් කියන වචනය. අල්ලාහ් කියන වචනේ නබිනායකතුමාණන් අලුතින් මේ ලෝකයට හඳුන්වා දුන්න වචනයක් නොවේ. නබිනායකතුමාණන් ඒ ජනතාවට ඒක දේවවාදය සර්ව බල දෙවියන්ගේ පැවැත්ම එකම දෙවියන් සිටින බව පැහැදිලි කිරීමේදී ඒ ජනතාවගෙන් සමහර ප්‍රශ්න අසන්නටයි කියලා දෙවියන් නබිනායකතුමාණන්ට අනකලා. වලින් සාන්තුම් මන් ඛලක සමාවාති වල් අර්ද් ලා යකුනුන අල්ලාහ් නබිවරයානි අසන්න මෙම ආස්වා පොළව නිර්මාණය කර තිබෙන්නේ කවුරුන්දයි එම ජනතාවගෙන් අසන්න ලා යකුනුන අල්ලාහ් එම ජනතාව නිසකවම පවසයි අල්ලාහ් යනුයි. මෙම පරිසුද්ධ වූ කුර්ආන් වැකිය අනුව අපට පැහැදිලි වෙනවා නබිනායකතුමාණන්ගේ සමාජයේ එතුමාණන් උපත ලැබූ ඒ සමාජයේ මුස්ලිම් වන ජනතාවත් අල්ලාහ් කියන ඒ වචනය එකම දෙවියන් හැඳින්වීමට භාවිතා කර තිබෙනවා. නබිනායකතුමාණන් කළ දේ තමයි
ඒ ජන සමාජයේ භාවිතා කළ ඒ වචනයම ඒ අර්ථයෙන්ම ඒ සර්ව පරාක්‍රම බලය සහිත එකම දෙවියන්ට නබිනායකතුමාණන් එම වචනයම භාවිතා කරලා අල්ලාහ් පිළිබඳව ඒ ජනතාවට දැනුවත් කළා. අල්ලාහ් කියලා නබිනායකතුමාණන්ගේ කාලේ ජනතාව හඳුන්වන එක හරි. අරාබි ජාතිකයන් හඳුන්වන එක හරි. මුස්ලිම් නොවන ඒ ජාතිකයන් ඒ කාලේ හඳුන්වලා ඒක නබිනායකතුමාණන් අනුමත කළා කියන එකත් හරි. ශ්‍රී ලංකාව තුළ සිංහල කතා කරන ඇයි ඔබට අල්ලාහ් කියලා කියන්නේ? ඒ ප්‍රශ්නෙට තමයි පිළිතුර එතුමාට ලබා දෙන්න ඕන. එතනදී අපි සලකලා බලන්නට ඕන අද දෙවිවරුන් කතා කරනකොට දෙවියන් කියන වචනේ පාවිච්චි කරනකොටම විවිධ ප්‍රශ්න මතුවෙනවා. මම දෙවියන් කෙනෙක් සිටිනවා. එම දෙවියන් අපව නිර්මාණය කර තිබෙනවා කියලා පවසනකොට සුමන සමන් දෙවියන්ව අදහන කෙනෙක් හිතයි. මේ මහත්තයා කතා කරන්නේ සුමන සමන් දෙවියන් ගැන කියලා. නෑ කතරගම දෙවියන් අදහන මහත්තයෙක් හිතයි. මේ මහත්තයා කතා කරන්නේ කතරගම දෙවියන් ගැන කියලා. නෑ භද්‍රකාලී අම්මන්ව දෙවියන් කොට සලකන කෙනෙක් හිතයි. මෙයා කතා කරන්නේ භද්‍රකාලී මෑණියන් ගැන කියලා. විෂ්ණු දෙවියන් සිව දෙවියන්ව අදහන කෙනෙක් කියයි. මේ කතා කරන්නේ අපේ දෙවියන් ගැන කියලා. දෙවියන් කියන මේ පොදු වචනය භාවිතා කරනකොට විවිධ ජනතාව විවිධ අර්ථකථනයක් ලබා දීලා තම තමන් අදහන දෙවියන්ට තම තමන්ට ආවේනික නාමයන් පාවිච්චි කරගෙන සිටින නිසා දෙවියන් කියන මේ පොදු වචනය අරහා දේව සංකල්පය හඳුන්වා දීමට ප්‍රායෝගිකව ප්‍රශ්නයක් තිබෙන නිසා දෙවියන් කියලා කියනකොට බහුදේවවාදයේ අදහන කෙනෙක් කල්පනා කළොත් මේ කතා කරන්නේ එක දෙවියන් කෙනෙක් ගැන නෙමෙයි බහුදෙවියන් ගැන කියලා නැත්නම් දෙවිවරුන් ගැන කියලා එතන ප්‍රායෝගික ප්‍රශ්නයක් මතුවේ. නැත්නම් මේ කතා කරන්නේ දෙවියන් කියන පුරුෂ කෙනෙක් ගැන නෙමෙයි දෙවතර කියන ස්ත්‍රී කෙනෙකුත් සිටිනවානේ. ඔවුන් අනුමත කරලා කතා කරනවායි කියලා යම් කිසි කෙනෙක් වැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් තිබෙන නිසා මුස්ලිම් ජනතාව බහු වචනයක් නොමැති ස්ත්‍රීලිංගයට අයත් නොවන දෙවියන්ට පමණක්ම ආවේනික ඒ අරාබි වචනය අල්ලාහ් කියන වචනය අපි දෙවියන්ට භාවිතා කරනවා. God කියලා ඉංග්‍රීසි වලින් අපි ආමන්ත්‍රණය කරත් gods කියලා දෙවිවරුන් කියන බහු වචනයක් තිබෙනවා. නැත්නම් goddess කියලා දෙවඟන දිව්‍ය මෑණියන් හඳුන්වන ස්ත්‍රීලිංග පදයක් තිබෙන නිසා ඒ දෙවියන්ගේ ඒ ඒකීයතාවය ඒ දෙවියන්ගේ තිබෙන ගති ලක්ෂණ වලට යම් කිසි බලපෑමක් සිද්ධ වෙයි කියන ඒ එකම හේතුව නිසා මුස්ලිම් ජනතාව අදහන ඒ එකම දෙවියන් මුස්ලිම් ජනතාව අදහන එකම දෙවියන් කොහොමද? ඒ එකම දෙවියන් ස්ත්‍රීලිංග හෝ පුරුෂලිංග හෝ වෙනත් ලිංගයකට අයත් කෙනෙක් නෙවෙයි. ඒ දෙවියන් දේවලිංගයට අයත් කෙනෙක්. දෙවියන් වෙනම දෙවියන් තමන්ව ආවේනික කරගෙන උදකලා කරගෙන සිටින කෙනෙක්. ඒ දෙවියන් ලිංගයකට අයත් වන්නේ නැහැ. ඒ දෙවියන් එක්කෙනෙක්. ඒ නිසා බහුවචනයකට ඒ දෙවියන්ව පරිවර්තනය කරලා කතා කරන්නට බෑ. ඒ දෙවියන්ට දරුවන් නැහැ. ඒ දෙවියන්ට දෙමාපියන් නැහැ. ඒ දෙවියන්ට අවශ්‍යතාවන් නැහැ. ඒ දෙවියන්ට දුර්වලතාවන් නැහැ. කුසගින්න නිින්ද කියන ඒ අවශ්‍යතාවන් දෙවියන්ට නැති නිසා මේ සියල්ලටම පරිබාහිර ඒ දෙවියන්ට පමණක් ආවේනික ගති ලක්ෂණ අන්තර්ගත කරන ඒ වචනය අල්ලාහ් කියන වචනය මුස්ලිම් ජනතාව අරාබි කතා නොකලත් අපි පිළිගත්තා. අපේ මුතුන් මිත්තන් තීරණය කළා අපි අල්ලාහ් කියන වචනයම අපේ ජන සමාජයට උගන්වා දෙමු කියලා. මෙපමණයි කියන වෙනස. යම් කිසි කෙනෙක් එකම දෙවියන් කෙනෙක් ගැන තමන්ගේ හදපතුලෙන් තරයේ විශ්වාස කරලා ඒ දෙවියන්ගේ නාමය කුමක් හෝ වේවා ඒ දෙවියන් එකම දෙවියන් ඒ දෙවියන් සර්ව පරාක්‍රම බලයෙන් යුක්ත කෙනෙක් ඒ දෙවියන්ට අවශ්‍යතාවක් නැහැ ඒ දෙවියන්ට අමුදරුවන් නැහැ ඒ දෙවියන්ට දුර්වලතාවක් නැහැ කියලා තමන්ගේ හද තුලින් විශ්වාස කරලා දෙවියන් කෙනෙක් අදහනවා නම් ඒ එකම දෙවියන් තමයි අල්ලාහ් කියන්නේ. මේ ඉස්ලාමීය විශ්වාසය. බ්‍රහ්මා යනුවෙන් හින්දු ජනතාව දෙවියන්ට ආමන්ත්‍රණය කරනවා. බ්‍රහ්මා කියන්නේ නිර්මාණකරු. විෂ්ණු යනුවෙන් දෙවියන්ට නමක් ආමන්ත්‍රණය කරනවා.
විෂ්ණු කියන්නේ පරිපෝෂකයාණන්. ආරක්ෂා කරන කෙනෙක් සර්ව ලෝකයේම. ශිව යනුවෙන් දෙවියන්ට ආමන්ත්‍රණය කරනවා. ශිව යනුවෙන් අදහස් කරන්නේ ලෝකයේ විනාශ කිරීමේ සර්ව බලය සහිත දෙවියන් කෙනෙක් ගැන. මේවා දෙවියන්ට තිබෙන විවිධ නම් කියලා, දෙවියන් විවිධ දෙවිවරුන් කියලා හින්දු ජනතාව වෙනස් නම් වලින් දෙවියන්ව ආරූඪ කරගෙන දෙවියන්ව ආමන්ත්‍රණය කරනවා. ඉස්ලාම් හඳුන්වන්නේ ඒ ආරක්ෂා කරන ආරක්ෂකයාණන්, පරිපෝෂණය කරන පරිපෝෂකයාණන්, නිර්මාණය කරන නිර්මාපකයාණන්, විනාශ කරන සර්ව බලයෙන් තිබෙන දෙවියන් ඒ එකම දෙවියන් කියලා ඒ සංකල්පයේ හින්දු ජාතිකයේ සිත තුළ තබාගෙන පරම සත්‍යය යනුවෙන් හඳුන්වන ඒ එකම මහා සර්ව බල දෙවියන්ව අදහනවා නම් ඒ දෙවියන් තමයි ඒ එකම දෙවියන් වන අල්ලාහ්. වචනේ භාවිතා කිරීමේදී අපේ සමාජය මෙවන් නිගමනයකට එළඹ සිටිනවා නිසා ඔබගේ සිතේ ඔබ දෙවියන් ආමන්ත්‍රණය කරන්නේ ඉස්ලාමීය මෙම සංකල්පයේ තුළ ඉඳගෙන නම් ඒ පිළිබඳව අපට කිසිම ගැටලුවක් නැහැ. එයයි එතුමා ලබා දී යුතු පිළිතුර. කතෝලික ආගමෙත් ඉස්ලාමීය ධර්මයේ වැඩි වෙනසක් නැහැ. මොකද අපි කතෝලික ආගමේ අපි ඉගෙන තියෙනවා ඒ ග්‍රන්ථයන්ගෙන් පැවැදෙන අය පස්සේ කොටස් දෙකකට විභේදනය වෙලා කතෝලික ආගම සහ ඉස්ලාමීය ධර්මය මෙලොවට දීවිලා. අද තියෙන ප්‍රශ්නය ඇවිල්ලා ඉස්ලාමීය ධර්මය කුරානය මත පදනම් වූ ධර්ම. නමුත් ඉස්ලාමීය ධර්මය අදහනම් ගත්තාම කොටස් කීපයකට අයිති බව අපිට දැනගන්න ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේ පොතවානුවේදී ඊමේල්ස් මගින් නොයෙකුත් දේවල් ඉස්ලාමීය ආගමට විරුද්ධව, ඉස්ලාමීය ආගමට පක්ෂව අපිට දැක ගන්න ලැබෙනවා. දැන් ඒ අනුව ශාරියා කොටසට අයත් සහ සුන්නි වශයෙන් හැඳින්වෙන තවත් ඉස්ලාමීය කොටස් දෙකක් තිබෙන බව අපි දැනගන්නවා. දැන් ශාරියා නීතිය ගැන අපි අද ඔය විද්‍යුත් මාධ්‍යයෙන් දැනගන්න ලැබිලා තියෙන ඉතාමත්ම දරදඬු නීතිපද්ධතියක් එහෙම නැත්නම් පද්ධතියක් අන්තර්ගත ඉස්ලාමීය ආගමේම වෙනත් කොටසක්. ඒ ශාරියා නීතියේ විශේෂයෙන්ම පුරුෂ ආධිපත්‍ය ඉතාමත්ම බලවත්ව ක්‍රියා කරන බව තමයි අපි දැනගෙන තියෙන්නේ. ඒක හරිද වැරදිද කියලා අපි දන්නවා. ඒ විතරක් නෙවෙයි. සමහර අද මම එකිනෙක එක්ක කතා කරනකොට ඒ අය කියනවා එක පවුලක ශාරියා නීතිය සහ සුන්නි නීතිය අදහන අය එක පවුලක සමහර රටවල් වල ඉන්නවා. ඒ අය සුළු ප්‍රශ්නයකදී තුවක්කුවක් කරගෙන වෙඩි තියනවා. ඉතින් මම කිව්වා එහෙම මේ කෝලාණියෙත් නෑ මේ නබිනායකතුමා එහෙම උගන්වනවා. ඒකට ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්ද? ශාරියා නීතිය නම් ඇයි කෝරාණිය මත පදනම් වෙලා තියෙනවා නම් ස්ත්‍රී පුරුෂ ભેදයක් විශේෂයෙන්ම තියෙන විදිහක් නැහැ. එහෙම නම් එවැනි ආධිපත්‍යයක් මුස්ලිම් ඉස්ලාමීය පවුලක් තුළ තියෙනවා. ඒක එකක්. දෙක හැම ආගමකම අන්තවාදීන් ඉන්නවා. අපේ ආගමෙත් ඉන්නවා. හැම ආගමකම. දැන් මේ මෑතකදී ඕස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම මුස්ලිම් අයට විරුද්ධව යම් කිසි දේශපාලන පක්ෂයක් ඉන්නවා. මම ඔබතුමා දන්නවා. ඒක දේවගතිවරයෙක් තමයි ඒ දේශපාලන පක්ෂ පටන් ගන්න තියෙන්නේ. මොකද අන්තවාදී මුස්ලිම් අය වෙනත් රටවල් තුල ඒ අය ඒ රටේ සංස්කෘතිය හා ඒ රටේ ශිෂ්ටාචාරයට හානි වන අය ක්‍රියා කරනවා කියන්නේ. ඉතින් මට මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ යම් කිසි පිළිතුරක් හිටපු නගරාධිපතිතුමා එකම ගලකින් පළතුරු දෙක තුනක් කඩා ගත්තා.
එකම ප්‍රශ්නේ ප්‍රශ්න තුනක් එතුමා ඉදිරිපත් කර තිබෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි මේ මුස්ලිම් ජන සමාජය තුළ ෂියා සුන්නි යනුවෙන් නිකාය ભેදයක් තිබෙනවා. එම නිකාය ભેදය නිසා නොයෙකුත් ආකාරයේ ගැටුම්කාරී තත්ත්වයන් ලෝකෙ පුරා සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඒ ෂියා සුන්නි ප්‍රතිපත්තිය නිසා පුරුෂාධිපත්‍ය කාන්තාවන් කෙරෙහි පුරුෂයන්ගේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන තත්ත්වයකුත් උදා වී තිබෙනවා. මේ පිළිබඳ ඉස්ලාමීය දැක්ම මොකක්ද? දෙවන කාරණාව තමයි ශරියා නීතිය කියන ඒ කාරණාව. ශරියා නීතිය කියන කාරණාවේදී අද වර්තමානයේ බහුලව විවේචනයට ලක්වන දෙයක් තමයි ශරියා නීතිය කියන්නේ දරදඬු නීතියක්. මෙම නීතිය පිළිබඳ ඉස්ලාමීය තාවරය මොකක්ද? ඊළඟ ප්‍රශ්නේ තමයි එතුමා ඉදිරිපත් කරපු මුස්ලිම්වරු අතර ඒ ගතානුගතික අදහස් කරන පාරම්පරික මුස්ලිම්වරු කියලා පිරිසක් සිටිනවා. තවත් පිරිසක් සිටිනවා අන්තවාදී මතධර්ම පිරිසක්. මෙම අන්තවාදී මතධර්ම පිරිසට එරෙහිව බොහෝ දුරට මුස්ලිම් ජනතාවම විවේචනය ඉදිරිපත් කරන තරමට වෙනත් රටවල විදේශ රටවල එම පිරිසට එරෙහිව අඬ නගන අරගල